YouTube content කරන කෙනෙක් නම් ඔයාගේ වීඩියෝ quality වගේම ඔයාගේ audio quality ගැන තමයි වැඩිපුර හිතන්න ඕනේ. ඉතින් අඩු බජට් එකකට ඔයාලට supreme audio quality එකක් ගන්න පුළුවන් mic එකක් තමයි අද මම review එකට ගෙනත් තියෙන්නේ. ඒ තමයි මෙන්න මේ Boya BYN1 mic එක. ඉතින් අපි වැඩි කතා නැතුව යමු unboxing එකට. ඉතින් unboxing එකට යන්න කලින් මතක් කරනවා දාන්න දැන් වීඩියෝ එකට like එකක්. අපි subscribe කරලා නැත්නම් පළවෙනි රට පර subscribe button එක click කරලා notification bell එක ගෙනත් all දාලා තියාගන්න. එහෙනම් අපි දැන් යමු unboxing එකට. ඉතින් box එක මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. box එකේ උඩින් මේ විදිහට Boya කියලා සඳහන් වෙනවා. lavalier microphone micro creative කියලා මෙතනින් පල්ලෙන් සඳහන් වෙනවා ඔයාලට පේනවා ඇති. microphone එක ෆොටෝ එකක්. ඒ වගේම microphone එක presentation and video recording වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා මේ ආරම්භයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් පල්ලෙහාටම ඔයාලට පේනවා ඇති මේ microphone එක use කරන්න පුළුවන් devices ටික මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම box එකේ මේ පැත්තට ආවට පස්සේ කලින් කිව්වා වගේම මේ microphone එක clip කර ගන්න විදිහ මෙතනින් පෙන්නලා තියෙනවා. මේක පාවිච්චි කරන devices ටික මෙතනින් කියලා තියෙනවා. box එකේ පිටිපස්සට ආවට පස්සේ features and specification බලා ගන්න පුළුවන්. මෙතන මේ වගේ විස්තර ටිකක් තියෙනවා. මේ mic එකෙන් අපිට අවට වටපිටාව noise එක නැතුව අපිට audio record කරගැනීමේ හැකියාව තියෙනවා. තවත් විශේෂ කාරණාවක් කියන්නේ මේක polar pattern එක. මේ mic එකට අපිට හම්බලා තියෙන omnidirectional කියන polar pattern එක. මේ වගේ budget එකකට වට omnidirectional polar pattern එක තියෙන mic එකක් හම්බ වෙනවා කියන එක සෑහෙන වටිනවා. ඉතින් අපි දැන් box එකෙන් එළියට අරන් බලමු කොයි විදිහට අපිට microphone එක ලැබෙන්නේ කියලා. box එක open කරපු ගමන්ම ඔයාලට පේනවා මෙන්න මේ විදිහේ leather finish pouch එකක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට Boya කියලා සඳහන් වෙනවා. මේ පොඩ්ඩක් පැත්තකින් තියමු. ඊළඟ මේක user manual එක හම්බ වෙනවා. මේ mic එක ගැන හැම විස්තරයක්ම මේක පාවිච්චි කරන විදිය ඔයාලට මේකෙන් දැනගන්නත් පුළුවන්. ඉතින් pouch එක open කරලා බලමු. Boyaගේ ගොඩක් mic model වලට මේ වගේ pouch එකක් ලැබෙනවා. ඒක ගොඩක් හොඳයි. ඕපන් කරපු ගමන්ම අපිට මේ වගේ පොලිතින් පැක් එකක් හම්බ වෙනවා. අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේක අපිට මුලින්ම හම්බ වෙනවා මේ වගේ අපිට ඕනම ලොකු amp එකකට plug කරගන්න පුළුවන් විදිහ මෙන්න මේ වගේ jack එකක් හම්බ වෙනවා. ඒ වගේම මේ වගේ mic එකට windscreen cover එකක් හම්බ වෙනවා. ඒ වගේම මේ වගේ පොඩි battery එකක් හම්බ වෙනවා. මම ඉස්සරහට කියන්නම් මේ battery එක ඕන වෙන්නේ මොකටද කියලා. අන්තිමටම අපිට මේකට කොලයකට සම්බන්ධ කරගන්න අවශ්‍ය ක්ලිප් එක හම්බෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ වගේම අපිට බෑග් එකේ මේ විදිහට මයික් එක බලා ගන්න පුළුවන්. වෙන මොකුත් නැහැ මේකේ. හරි මේ තියෙන අපේ Boya BYN1 මයික් එක. ඔයාලට පේනවා මේක සෑහෙන දිග කේබල් එකක් තියෙනවා. මේ කේබල් එක නම් ටිකක් සීන් විදිහට තමයි තියෙන්නේ. මේ කේබල් එක මෙයාලා සඳහන් කරන විදිහට මේක මීටර 6ක් දිගයි. අපිට මේක ඉන්ඩෝර් රෙකෝඩින් වගේම අවුට්ඩෝර් රෙකෝඩින් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට කැමරාවෙන් ඉඳන් මීටර 6ක් වෙනකන් දුරකට මේ මයික් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේක මේ මැද තියෙන යුනිට් එකෙන් තමයි අපි මේක යූස් කරන්නේ ස්මාර්ට්ෆෝන් එකකටද කැමරාවටද කියලා සිලෙක්ට් කරන්න තියෙන්නේ. අපි මේ විදිහට ඕෆ් මෝඩ් එක නැත්තම් මේ ස්මාර්ට්ෆෝන් කියන මෝඩ් එකට දැම්මම පස්සේ අපිට ඩිරෙක්ට්ම අපේ ෆෝන් එක ප්ලග් කරලා මේකෙන් ඔඩියෝ එක රෙකෝඩ් කරගන්න පුළුවන්. හැබැයි අපි මේ කැමරාවලට යූස් කරනවා නම් මෙන්න මේ විදිහට මේක ගලවලා අර අපිට ලැබිලා තිබුණ නේද බැටරි එක. අන්නේ බැටරි එක මෙන්න මෙතෙන්ට දාලා ආයෙ මෙන්න මේ විදිහට මේක වහලා මෙන්න මේ කැමරා කියන මෝඩ් එකට මාරු කරන්න ඕනේ. එතකොට අපිට කෙලින්ම මේක කැමරාවට ප්ලග් කරලා ඔඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඔයාලා මේකට බැටරි එක දාන්න ඕනේ. ඔයාලා මේ කැමරා වලට යූස් කරනවා නම් විතරයි. මේ මයික් එක ඔඩියෝ ක්වොලිටි ගැන කතා කරොත් ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයා මේ බලපු වීඩියෝ එක පුරාවටම මේක ඔඩියෝ රෙකෝඩ් වෙලා තියෙන මේ Boya BYN1 මයික් එකෙම තමයි. තව කියන විශේෂ කාරණාවක් තියෙනවා මේ Boya BYN1 mic එකේ fake product තියෙනවා. මම මේ ගෙනල්ලා තියෙන්නේ මේක genuine product එක. ඔයාලට මේ box එක ඉස්සරහා බලා ගන්න පුළුවන්. මෙන්න මේ දේ මෙතන barcode එකක් තියෙනවා. මේ විදිහට සූරලා අපි මේක scan කළාට පස්සේ එයාලගේ website එක හරහා අපිට දැනගන්න පුළුවන් මේක genuine product එකක් කියලා. ඉතින් මට මේක genuine product එකක් කියලා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මම මේක ගාන කිව්වේ නෑනේ. මේක ඔයාලට ලංකාවේ රුපියල් 3000 4000 තර මිලකට ගන්න පුළුවන්. fake product එකත් ඔයාලට ඒ price එකටම ගන්න තියෙනවා. ඉතින් YouTube පටන් ගන්න ඉන්න ඔයාට YouTube videos කරන ඔයාට මේ mic use කරලා සෑහෙන හොඳ audio quality එකක් වගේ content වලට ලබා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක නැති හිතනවා නම් යාළුවෝ දෙන්න share කරන්න. ඔයාගේ දවස පල්ලා කමෙන්ට් එක විදිහට දාන්න. ඉතින් දිගට මේ වගේ රීල්ස් බලන්න පිට එකතු වෙලා ඉන්න. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.